හරි. ඉතින් පුතාලා කැමරාස් ටික ඔන් කරගන්න. හල්ලෝ. අනුගිය දැක්ක කාලේ. යූත් ෆයිනල් එකෙන් පස්සේ. හේ. නෑ අපි සුපර් ලීග් එකට යන කලින් දැක්කනේ. ඉරිදා ක්ලාස් එකේ. හේ. මං හිතුවේ ලවන්‍ය රට ගිහින් කියලා. නෑ නේ ලවන්‍ය ඉන්නවා තාම. අපිනු ඉන්නවා, හසෙනුරු ඉන්නවා, දිල්නුක ඉන්නවා, නිසිත් ඉන්නවා, ලෝචන ඉන්නවා, තුල්නෙත් ඉන්නවා, නිලිත් ඉන්නවා. හැමෝම කැමරාස් ඔන් කරගන්නකෝ පුතේ. හරි පුතාලා ඉතින් ඕගොල්ලෝ එකතු වෙලා ඉන්නේ ෆාස්ට් ඉම්ප්‍රූවර්ස් කැම්ප් එකත් එක්ක. මේ ෆාස්ට් ඉම්ප්‍රූවර්ස් කැම්ප් එක කියන්නේ මොකක්ද? එහෙමත් නැත්නම් මේකේ සිද්ධ වෙන්නේ මොනවාද? ඔය මුකුත් කතා කරන්න කලින් ඔයාලයි මමයි කාටුන් එකක් බලන්න යන්නේ. කාටුන් බලන්න කැමති කට්ටිය ඉන්නවද? අයියෝ ඔයගොල්ලෝ කැමතිනේ. හරි ඕකේ. ඉතින් කාටුන් බලන්න කැමති. හැබැයි ඔයගොල්ලෝ බලන්නේ මං හිතන්නේ වැදගත් කාටුන් නෙමෙයි මේ දවස්වල නේ. නේද? ඒකට ඉතින් ඔයගොල්ලෝ වගේ කියන්න ඕනෙත් නෑ. නේද? ටීවී එකේ ඉන්න මාමල නැන්දලා දැනගන්න එපා ඔයගොල්ලන්ට වැදගත් දෙයක් පෙන්වන්න. හැබැයි ඒගොල්ලෝ පෙන්වන්නේ වැදගත් දේවල් නෙමෙයි. හැබැයි මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ මං හිතන්නේ ඔයගොල්ලන්ගේ චෙස් ජීවිතේ වෙනස් වෙන කතාවක්. හරි? ඒක හන්ද මම හිතනවා මෙතනින් පස්සේ පුතාලා හැම වෙලාවකම මේ කතාව මතක් කරලා ඒකෙන් පන්නරයක් ලබා ගනීවි කියලා අනාගතයේ ඔයගොල්ලෝ හොඳ චෙස් ප්ලේයර් කෙනෙක් වෙනවා කියලා. මම කොහොමද වැඩ කරන්න ඕන? මම මේ වගේ වෙන්න හොඳ නෑ මේ වගේ තමයි වෙන්න ඕනේ කියලා පුතාලට දැක්මක් ඒවි කියලා මම හිතනවා මේ කතාවෙන්. හරි. ඉතින් කතාව බලන්න ලෑස්තිද ඔයගොල්ලෝ? හරි මම හිතනවා පුතාලා ලෑස්ති කියලා. එහෙමනම් අපි යමු කතාව බලන්න. කතාව බලලා ඇවිල්ලා අපි ඒක ගැන කතා කරමු. හරි? ඕකේ. හරි. මට දැන් පුතාලා කියන්න බලන්න. පුතාලා කැමති කූඹියෙක් වෙන්නද කූඹියා වැඩ කරා වගේ වැඩ කරන්න නැත්නම් තනකොළ පෙත්තා වගේ වෙන්නද? මැසේජ් එකක් දාන්න බලන්න. පුතාලා කැමති කූඹියා වගේ වෙන්නද නැත්නම් තනකොළ පෙත්තා වගේ වෙන්නද? ඕකේ. හැමෝම දාන්න ඕනේ ආන්සර් එක.
හරි. ඉතින් පුතේ භූමි මොකද කරේ? භූමි දැක්කා කල් තියාම ඔන්න අමාරු කාලයක් එනවා. සීත කාලේ ළඟ ළඟම එනවා. ඒක හන්ද අපි කලින්ම ලෑස්ති වෙන්න ඕන කියලා මොකද කරේ? කූඹි කෑම එක් රැස් කරගත්තා. ගස් කොළන් වල අතු කැලි එක් රැස් කරගත්තා. ඒ වගේ දේවල් ලෑස්ති වුණානේ. ඒ ඉස්සරහට එන කාලයට ලෑස්ති වුණා. තනකොළ පෙත්තා මොකද කර කර හිටියේ? තනකොළ පෙත්තා අද කරන්නම්, හෙට කරන්නම්, අනිද්දා කරන්නම්, සීත කාලේ ලඟ වුණාම කරන්නම් කිය මොකද කරේ? වැඩේ පස්සට දැම්මා. ඉතින් අන්තිමට තනකොළ පෙත්තට තමන් කරපු ක්‍රියාවේ මහත ක්‍රියාවේ ප්‍රතිඵල තේරුනේ අන්තිමට සීත කාලය ආවට පස්සේ. අන්තිමට එයා කරපු හොඳ වැඩක නේද? කලෙහි ගුණයක් හින්දා කූඹි එයාට උදව් කරලා තනකොළ පෙත්තව සීත කාලෙන් බේරගත්තා. ඉතින් පුතාලා කියනවා පුතාලා කැමති කූඹි වගේ වෙන්න කියලා. ඒ කියන්නේ කල් තියා. හරි? කල් තියා ඔයගොල්ලෝ කැමති ලෑස්ති වෙන්න නේද? කල් තියා ඔයගොල්ලෝ කැමති ලෑස්ති වෙන්න දේවල් වලට කූඹි වගේ. හරි. එහෙමනම් මම පුතාට දෙයක් පෙන්නන්න. මෙන්න මේක හොඳට බලන්න. තව පොඩි දෙයක් බලන්න යන්න. මොකද්ද බලන්න යන්නේ? වතුර ටිකක් එහෙම බොන්න ඕන නේද? වතුර ටිකක් බිලා කෙලින් ඉන්න ඕන. ඔයා ඉන්නේ ඇඳක වාඩි වෙලා දිගෑරිලා නම් වැඩේ එහෙම හරියන්නේ නැහැ. හරි හැමෝම කැමරාස් ඔන් කරගන්න කෙලින් ඉන්න වතුර ටිකක් බොන්න මම වතුර බෝතල් ලෑස්ති කරගන්න කියලා මැසේජ් එකක් එහෙමත් දාලා තිබ්බා. ඒ මැසේජ් එක දකින්න නැති කියලා මම හිතනවා. තියෙනවද වතුර බෝතල් පෙන්නන්න බෑ වතුර බෝතල් තියෙනවද නැද්ද කියලා මට? අපි ගෲප් C ක්ලාස් එකේ නම් චෙක් කරනවා ඩෙල්ටා එකේ ඇල්ෆා එකේ දෙකේම. හැමදාම වතුර බෝතලේ තියෙනවා. හරි. මොකද්ද මම මේ පුතාට පෙන්නන්නේ? පුතාලට දෙයක් පේනවද? මං හිතනවා පුතාලට දෙයක් පේනවා ඇති කියලා. පේනව නේද? හ්ම්? හරි පුතේ. දැන් ඔයගොල්ලෝ කිව්වනේ කූඹි වගේ වෙනවා කියලා. ඔයගොල්ලෝ බලන්න අද දවස තමයි පෙබරවාරි 11. හරි? ඉතින් පෙබරවාරි 11න් පස්සේ පුතේ මේ බලන්න ඕගොල්ලන්ට ටෝර්නමන්ට් කොච්චරක් ඉස්සරහට එන්න තියෙනවද කියලා එක දිගට. හරි? පොළොන්නරුව ඉන්ටර්නැෂනල් රේටඩ් චෙස් චැම්පියන්ෂිප් එක. හරි? all island school individual chess events මේක නම් තියෙන්නේ නැහැ. ඊට පස්සේ team events. ඊට පස්සේ කළුතර ඉන්ටර්නැෂනල් චෙස් ෆෙස්ටිවල් එක ඉවර වුණා. නේ? ඊළඟට දැන් පෙබරවාරි 15 ඉඳන් බැලුවට පස්සේ ඔන්න මේජර්ස් ඩිවිෂන් චෙස් චැම්පියන්ෂිප් එක තියෙනවා. ඒ කියන්නේ වට රේටින් එකක් තියෙනවා නම් පුතේ මේ ටෝර්නමන්ට් එක ප්ලේ කරන්න පුළුවන්. ඔන්න පෙබරවාරි 15 පටන් ගන්න. ඊට පස්සේ පෙබරවාරි 20 Chronicles of Checkmate International Rating ටෝර්නමන්ට් එක තියෙනවා. ඊළඟ පෙබරවාරි 26 ඒක ඉවරුණු ගමම පටන් ගන්නවා සුපර් නයිට් ඉන්ටර්නැෂනල් රේටින් චෙස් ටෝර්නමන්ට් එක. ඔන්න රේටින් එකක් හදා ගන්නවා නම් මේ දෙක ප්ලේ කරොත් එimhe රේටින් වැඩි කරගන්නත් පුළුවන්. ඒ වගේම අලුතෙන් රේටින් එකක් ඕපන් කරගන්නත් පුළුවන්. ඒ වගේම මේ ටෝර්නමන්ට් එක නම් ඔයගොල්ලන්ට එච්චර අදාළ වෙන ටෝර්නමන්ට් එකක් නෙමෙයි පොඩි දරුවන්ට. ඊළඟට මේක ඕගොල්ලන්ට ඔයගොල්ලෝ ඉන්න ස්කූල් එකේ ටීම් එකක් ඉන්නව නම් ඔන්න ප්ලේ කරන්න පුළුවන් ටෝර්නමන්ට් එකක්. රොයල් කොලෙජ් එකේ Battle of the Kings ටීම් ටෝර්නමන්ට් එක. ඊළඟට පුතේ මේ බලන්න නැෂනල්ස් ඒ කියන්නේ මේජර්ස් වලින් සිලෙක්ට් වෙලා එන ටෝර්නමන්ට්ස් ටික මාර්තු 13 තියෙනවා. මේ පෙබරවාරි මාර්තු. ඊළඟට මෝරා කිංස් ඕපන් ඉන්ටර්නැෂනල් රේටින් ටෝර්නමන්ට් එක තියෙනවා. ඊළඟ ශ්‍රී ලංකා ජූනියර් නැෂනල් ටෝර්නමන්ට් එක තියෙනවා. මේ අප්‍රේල් මාර්තු. පෙබරවාරි මාර්තු අප්‍රේල්. ඊළඟට
ඔන්න අප්‍රේල් 18 වෙද්දී පටන් ගන්නවා මොකද්ද? සෝනල්ස් පටන් ගන්නවා. ස්කූල් සයිකල් එක පටන් ගන්නවා. ගිය අවුරුද්දේ තිබ්බේ නැති ටෝනමන්ට් එක. අර ඔයගොල්ලෝ යුනිෆෝම් එක නම් ගහන ටෝනමන්ට් එක. ඒක කවද්ද පටන් ගන්නෙ? අප්‍රේල් 18. අද කවද්ද? පෙබරවාරි 11. පෙබරවාරි මාර්තු අප්‍රේල් මාස දෙකයි තියෙන්නේ. හරිද? මාස දෙකයි තියෙන්නේ. හරි? ඊළඟට පුතේ තවත් ඉස්සරහට බලද්දි බලන්න සෝනල්ස් තියෙන අප්‍රේල් මාසේ මොන මාසෙද ප්‍රොවින්ෂල්ස් තියෙන්නේ? හ්ම්? මොන මාසෙද ප්‍රොවින්ෂල්ස් තියෙන්නේ? ඈ පැටවුනේ? බැලුවේ නැද්ද ඔයගොල්ලෝ කැලෙන්ඩර් එක? බැලුව කට්ටිය අත උස්සන බලන්න කැලෙන්ඩර් එක. හරිනම් බලන්න ඕන ඔයා. හරි. මේ බලන්න. ඊළඟට පුතේ ඔන්න මැයි 2-3 ලොකු කාලයක් නැහැ මාස දෙකකට අඩු කාලයක් තියෙන්නේ National Youth Rapid Bliss Finals තියෙන. ඊළඟට ඔන්න බලන්න ස්කූල් සෝනල්ස් තියෙනවා අනිත් දවස්වල මැයි 16 17 කොමන්වෙල්ත් චෙස් චැම්පියන්ෂිප් එක වා සුපර් ලීග් ගහලා සිලෙක්ට් වුණා නම් ඔන්න කොමන්වෙල්ත් චෙස් චැම්පියන්ෂිප් එකක් තියෙනවා. ඒ වගේම National Youth Rapid and Bliss Finals උත් තියෙනවා මැයි 22 වෙනි. දවස් 20යි තියෙන්නේ සිලෙක්ෂන් වලින් පස්සේ ෆයිනල්ස් වලට. ඊළඟට කැන්ඩි එක තියෙනවා ජූනි 1 වෙනිදා. ඔන්න ජූනි 5 7 12 14 ප්‍රොවින්ෂල් ටෝර්නමන්ට්ස් තියෙනවා. හරි? ඉතින් පුතේ බලන්න කොච්චර අඩු කාලයක්ද තියෙන්නේ කියලා. මේ තමයි ඕගොල්ලන්ගේ සීත කාලය. මට අහන්න තියෙන ප්‍රශ්නේ. ඔයගොල්ලෝ සීත කාලේට ලෑස්තිද? ප්‍රැක්ටිස් කරාද? හ්ම්? ප්‍රැක්ටිස් කරපුව බලලා තුස්සන්න බලන්න. මේ ටෝර්නමන්ට්ස් ටිකට මම රෙඩි. හරි. ඉතින් මං ඔය ප්‍රැක්ටිස් කරලා ප්‍රැක්ටිස් කරනවා කිව්ව කට්ටිය ඔන්න දැන් අම්මලා තාත්තලා ඇවිල්ලා බලන්න ඔන්න ප්‍රැක්ටිස් කරනවා කිව්ව ළමයි ටික අත උස්සගෙන ඉන්නවා. හරිද? ඉතින් ඔය අම්මලා තාත්තලාට සම්පූර්ණ අයිතිය තියෙනවා මේගොල්ලෝ ප්‍රැක්ටිස් නොකර නිකන් ඉන්නව නම් අහන්න සර්ට කිව්ව නේද මෙහෙම ප්‍රැක්ටිස් කරනවා කියලා කෝ දැන් ඔය ප්‍රැක්ටිස් කරනවාද කියලා. හරි? ඔන්න අම්මලා තාත්තලාට සම්පූර්ණ අයිතිය මම දෙනවා. අත ඉස්සුවේ නැති ඔක්කොගෙම අහන්න. හරි? ඔයාට වෙන්න ඕන තනකොළ පෙත්තට වෙච්ච දේද නැත්නම් කූඹින්ට වෙච්ච දේද? ඔයාට ඕන වෙන්න ඕන තනකොළ පෙත්තද කූඹින්. හරි? ඉතින් බලන්න ඔයගොල්ලෝට කල්පනා කළ පුතේ සාමාන්‍ය මන් දන්නවනේ ඔයගොල්ලෝ ගැන. මම ওই පොඩි දරුවොත් එක්ක වැඩ කරන්නේ දැන් හුඟ කාලෙක ඉඳන්. ඉතින් ඔයගොල්ලෝ මොකද කරන්නේ? අර තනකොළ පෙත්ත හිටියා වගේ ටෝර්නමන්ට් එනවා කියලා දැක අම්මා මතක් කරන හැමදාම ඔන්න ටෝර්නමන්ට් එක ඊළඟ මාසේ තියෙනවා. ගාණක් නැහැ. ඔන්න ටෝර්නමන්ට් එක තව සති 3කින් තියෙනවා. අම්මා මතක් කරනවා. ඒත් ගාණක් නැහැ. සති 2කින් තියෙනවා. ඒත් ගාණක් නැහැ. සතියකින් තියෙනවා. ඒත් ගාණක් නැහැ. ඔන්න අනිද්දා ටෝර්නමන්ට් එක දැන් පටන් ගන්නවා වැඩ කරන්න. එන්ජින් ඔන් කරගෙන ලැප් ඔන් කරගෙන පුටු මේස් දාලා පසල් පොත් පෙරලගෙන නේද? ඕක නේද ඔයගලන් ගෙවල් වල තාත්තේ දවස් 2-3කට කලින් පටන් ගන්නවා වැඩ කරන්න. දැන් එහෙම වැඩ කළා පුළුවන් වේද ගොඩ දා ගන්න ටෝර්නමන්ට්ස් ටික? එක්ස්පීරියන්ස් එකෙන් ඔයගොල්ලෝ දන්නවා එහෙම බෑ. හැබැයි දැනමත් පුතේ ඔයාලා ඒක නේද කරන්නේ? නේ? ඔයගොල්ලෝ ඔයගලන්ට අවංක වෙන්නකෝ හිතින් අහලා බලන්න මං එහෙම නෙමෙයිද කියලා. හරි? මම කවද්ද අන්තිමට ටෝර්නමන්ට් එකකට මාස ගාණක් තියලා ලෑස්ති වුනේ? මේ ටෝර්නමන්ට් එක මේ මාසේ එනවා මම මාස දෙකකට කලින් ඉඳන් ලෑස්ති වෙනවා. අන්න එහෙම ඔයා පුතේ ටෝර්නමන්ට් වලට ලෑස්ති වෙනවා නම් අන්න ඔයා කූඹියෙක් වගේ. අර කූඹි වගේ බුද්ධිමත් තීරණයක් අරන් තියෙනවා. හැබැයි ඔයා අර මම කිව්ව කලින් කිව්ව ගණේ නම් ඉන්නේ. අන්තිම මොහොතේ නම් ටෝර්නමන්ට් වලට ලෑස්ති වෙන්නේ. ඔන්න ඔයා තනකොළ පෙත්තා වගේ තමයි. අන්තිමට ඔක්කොම අවුල් කරගන්න. මේක චෙස් වලට විතරක් නෙමෙයි අදාළ වෙන්නේ. ඕගොල්ලන්ගේ ඉස්කෝලේ තියෙන එක්සෑම් වලටත් මේක මේ විදිහටම අදාළයි. නේද පුතේ? ඔයගොල්ලෝ දන්නවනේ වාර විභාගෙ එන්නේ කවද්ද කියලා. හැබැයි ඔයා අන්තිම දවසේ කලින් දවසේ රෑ නම් ලෑස්ති වෙන්නේ පේපරේට. ඒක තනකොළ පෙත්තාගේ වැඩේ වගේ වැඩක්. හරි. ඉතින් ඔයගොල්ලෝ කල්පනා කරන්න ඔයගොල්ලෝ තනකොළ පෙත්තෙක් වගේද වැඩ කරන්නේ? එහෙමත් නැත්නම් කූඹියෙක් වගේද වැඩ කරන්නේ කියලා. ඒක ඔයගොල්ලන්ට බාරයි. ඉතින් පුතාලා මම
මේ කෑම්ප් එක ස්පෙෂලි ලෑස්ති කරේ පුතාලට නිවාඩු දෙනව නේද ළඟදී? හ්ම්? කවද්ද නිවාඩු දෙන්නේ? දාන බලන්න මැසේජ් එකක් කවද්ද නිවාඩු හම්බෙන්නේ පුතාලට? හෙට නෙමේ අනිද්දානේ. නේද? අනිද්දා ඔයාලට ඔන්න නිවාඩු හම්බෙනවා පුතේ. ඉතින් මේ නිවාඩුව ඉවර වෙන්නේ කවද්ද? ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලත් නෑ. ඒ කතාව අහන්න. මම මේ අහන්න තියෙන කට්ටිය. මේ නිවාඩුව ඉවර වෙන්නේ කවද්ද? ලෙහාස් වල නැද්ද ලෙහාස් නිවාඩු? සයවන්ටත් නැද්ද? තියෙනවා තියෙනවා. මාස් දෙක වෙනකන් තියෙනවා. මාර්තු දෙක වෙනකන් තියෙනවා. දවස් 20කට වඩා තියෙනවා. ඉතින් පුතේ ඔය දවස් 20 ඔයා අර තනකොළ පෙත්තා වගේ ගත කරොත් හරි ඔයාට ඒකේ ප්‍රතිඵල හම්බෙන්නේ අර තරඟවලදී. ඒක හොඳට මතක තියාගන්න. මේ කෑම්ප් එක හරහා පුතේ මම ඔයාලට උගන්වන්න ලෑස්ති වෙලා තියෙන්නේ මොනවද වැඩ කරන්න ඕන කොහොමද වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් පුතේ ඔය ඊළඟට එන දවස් 20 නිකං ගත කරන්නේ නැතුව පිළිවෙලකට වැඩ ටික කරගත්තොත් ඔයාට පුළුවන් රේටිං එකක් හදාගන්න මේ ටෝර්නමන්ට් වල චැම්පියන් වෙන්න ඒ වගේම ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලාට සතුටක් අරන් දෙන්න. හරි ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලාට කොච්චර ඕගොල්ලෝ මිල මුදල් දුන්නත් ඒගොල්ලන්ව සතුටු කරන්න බෑ. ඒගොල්ලන්ව සතුටු කරන්න පුළුවන් එකම දේ. හරි එකම දේ මොකද්ද? එකම දේ ඔයා පොඩි දෙයකින් හරි ඔයා ජයග්‍රහණය කළා ඒගොල්ලන්ට පෙන්වන එක. ඒ තරම් සතුටක් ඒගොල්ලන්ට තවත් නැහැ. හරි? ඔයගොල්ලෝ කැමතිද ඔයගොල්ලන්ගේ අම්මා තාත්තා hina වෙනවා දකින්න? කැමති කට්ටිය හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න. ආ ඉතින් ඒ වැඩේ කරන්න පහසුම විදිය මොකද්ද? පහසුම විදිය තමයි පුතේ ඕගොල්ලෝ ජයග්‍රහණයක් කරලා ඒගොල්ලන්ට පෙන්වන එක. අම්මේ මම මේකෙන් දින්න. අම්මේ මම පේපරේට වැඩිපුරම ලකුණු ගත්තා. වැඩිම ලකුණු තිබ්බේ මට. ඒ වෙලාවට ඕගොල්ලෝ පුතේ ඕගොල්ලන්ගේ අම්මගේ තාත්තගේ මූණ දිහා බලන්න. ඒගොල්ලෝ දෙයකින් දින්නත් එච්චර සතුටු වෙන්නේ නැහැ. හරි? තේරුණාද? ඉතින් මගේ ආදරණීය දුවල පුතාලට පුළුවන් මේ එන දවස් 20 20කටත් වඩා තියෙනවා. මේ එන දවස් 20 ප්‍රැක්ටිසස් කරලා හරි කියන විදිහට ප්‍රැක්ටිසස් ටික කරගෙන හොඳ ජයග්‍රහණයක් ලබන්න ඊළඟට එන ටෝර්නමන්ට් එකේ මං කියවන ටෝර්නමන්ට් 10කට වඩා තියෙනවා. හරි ඒ ටෝර්නමන්ට් 10ක් තියෙනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ප්ලේ කරන්න ඕන ටෝර්නමන්ට්ස් තියෙනවා. ඒ ටෝර්නමන්ට්ස් වලින් ජයග්‍රහණය ලබන්න පුළුවන් පුතේ. ජයග්‍රහණය ලැබලා ඔයගලන්ට පුළුවන් ඔයගොල්ලෝ අම්මයි තාත්තට සතුටක් දෙන්න. ඉතින් දැන් පැටවුනේ කතා කරා ඇති අපි යන්නේ බලන්න ඕගොල්ලෝ තනකොළ පෙත්ත වගේ වැඩ කරොත් කොහොමද ටෝර්නමන්ට් එකේ ගිහිල්ලා අදින්නේ කියලා. හරි? ඉතින් මේ ගේම් එක ගොඩක් ෆනි. අපි බලන්න යන් වතුර ටිකුත් බොනවා නේද කොසදි? ඔසදි හොඳයි. ඔසදි කියන්න ඕනේ ඔසදි වතුර බොනවා. කො අනිත් අය? ඕකේ. මොකද්ද ස්ටෙලිනා ඒ? වතුර බෝතයක්ද නැත්තම් කෑම් පෙට්ටියක්ද? හරි. හරි ඕකේ. බෝට්ස් ටික හදාගන්න පුතේ. ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ පැත්තට බ්ලැක් හදාගන්න. හරිද? බෝඩ් එක මුලට හදාගන්න. බ්ලැක් එක පැත්ත හරවගෙන බෝඩ් එක මුලට හරවන්න.
හරි පුතේ. පොඩ්ඩක් ඉනවා පොඩි කරනකම්. හරි පැටවුනේ. හරි. අපි මේක බලන්න යන්නේ ඔන්න ඕගොල්ලෝ ප්‍රැක්ටිස් නොකර ටෝනමන්ට් එකට ගියොත් ඕගොල්ලෝගේ අතින් වෙන වැරදි. හරි? පළවෙනි එක. මේ ගේම් එක බලමු. ප්‍රැක්ටිස් නොකරපු ළමයා ඉන්නේ බ්ලැක් ගේ පැත්තේ, ප්‍රැක්ටිස් කරපු ළමයා ඉන්නේ වයිට් ගේ පැත්තේ. අපි බලමු. E4 D5. ඉතින් පුතේ මේ බ්ලැක් ප්ලේයට අමතක වෙලා තියෙනවා. එයා D5 ප්ලේ කරාට එයාගේ ඕපනින් එක ටෝනමන්ට් එකට යන්න කලින් බලා ගන්න. තනකොළ පෙත්තෙක් වගේ තමයි. බලන්න එයා මොකද කරන්නේ. white player e takes d5 කරනවා. ඇද ගන්න බෝඩ් එකේ. black මොකද්ද කරන්න ඕනේ? මෙතනදී main moves දෙකක් තියෙනවා ප්ලේ කරන්න ඕනේ. පුතාලා මට කියන්න බලන්න පුතාලා දැකලා තියෙනවද මෙතන black player අදින moves දෙක? හ්ම්? ප්‍රමෝදි මට ආන්සර් එකක් දෙන්න බලන්න. තුසඳ Abdul, what are the two main moves? There are two, huh? There are two main moves. What are those? Yes, Metsa told the correct answer. Queen cut d5 and the knight f6. Those are the correct moves to be played here. Okay, you can play c6, intend to play a gambit, but main two moves are queen cut d5 and knight f6. ක්ලියර්ද පුතාලා? එතකොට මෙතෙන්දි ප්ලේ කරන්න පුළුවන් moves දෙක knight f6 හරි queen cut d5 හරි. ඔයාට ජෙනරලි පුතේ ඔයා ප්ලේ කරන ඕපනින් එකෙන් ගැන අයිඩියා එකක් තියෙනවා. එහෙම අයිඩියා එකක් නැත්තම් ඔයාගේ ඕපනින් ගැන ඔයා ඉගෙනගෙන නැත්තම් එක්ක ඔයාට ලීචෙස් එක හරහා තනියෙන් ඉගෙන ගන්න පුළුවන්. හරි ලීචෙස් එක ඕපන් කරාට පස්සේ පුතේ ලීචෙස් එක මේ පැත්තට ඔහොම දික් කරාට පස්සේ මේ බලන්න. ඔයා ඕපනින්ග්ස් ටික ඔයා ගේම් එකක් දාද්දි ඔයාට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් ඔයාගේ ඕපනින් එකේ තියෙන හොඳ moves ටික. හරි? ඊට පස්සේ පල්ලෙහෙන් ගේම්ස් බලන්නත් පුළුවන් ඒ ලයින් එකේ ඇදට. ඉතින් ඔයාට self learning කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයගලන්ට පුළුවන් කයිසා එකේ සජිත් පීරිස්සගේ ඕපනින් ක්ලාස් එක යනවා. හරි? ඒකෙදි සජිත් පීරිස්ස ඕපනින් එක උගන්වලා ඔයාලත් එක්ක ප්ලේත් කරනවා. හරි? ඕගොල්ලන්ට කොහොමද ඕපනින් එක හරියට ප්ලේ කරන්න කියලා කියලා දෙන්න. ඉතින් ෆිඩේ මාස්ටර් කෙනෙක් එක්ක ප්ලේ කරන්න හැම වෙලාවෙම හම්බෙන්නේ නැහැ. ටෝර්නමන්ට් එකේදී ෆිඩේ මාස්ටර්ස්ලා ලංකාවටම ඉන්නේ හරිම කීප දෙනෙක්. මේ අතේ ඇඟිලි ගන්නටත් අඩු ගාණක් ඉන්නේ. ඉතින් ඔයගලට ඕපනින් ක්ලාස් එකේදී පුතේ ෆිඩේ මාස්ටර් සජිත් පිරිස් එක්ක ප්‍රැක්ටිස් කරන්නත් පුළුවන් ඕපනින් එක ඉගෙනගෙන. සර්ව් ගන්නලා ඔයගොල්ලොත් එක්ක ප්ලේත් කරන්න. හරි. ඉතින් ඕපනින් ගැන පැත්තකින් තියමු බලමු ඔපොනන්ට් ප්‍රිපෙයාර් වෙලා ගිහිල්ලාද කියලා. ඕකේ queen card d5 කරලා තියෙනවා. nice. ඒ කියන්නේ black player දැන් ඕපනින් එක දානවා. ඕකේ. white player මෙතෙන්දි ගන්න පුළුවන් best move එක ගන්නවා. සාමාන්‍යයෙන් මට කියන්න බලන්න ඕගොල්ලෝ white හිටියනම් මොකක්ද අදින්නේ මෙතන? සනුතිනි මොකද්ද දුව ඔයා මෙතන අදින්නේ? නෙලිත්. වෙන ලෝකල් ඉන්න මෙහෙ ඉන්නවා. හරි. අබිනෝ good morning. ආන්සර් කොහොමද? white මෙතන හිටියනම් white මොකක්ද අදින්නේ? ලුමිනි මොකද හිතන්නේ තු? මම මයික්ස් ඔෆ් කරලා තියෙන අද ඕපන් සෙෂන් එකේ හින්දා හරි නැත්තම් ක්ලාස් එකේ අපි බෙරිහන් දෙන එක තමයි වැඩිපුරම කරන්නේ ගෲප් C එකේ ඇල්ෆා එකේ ඉන්න කට්ටිය දන්නවා ඇල්ෆා එකේ ඩෙල්ටා එකේ ඉන්න කට්ටිය දන්නවා අපි කොහොමද ක්ලාස් එක කරන්නේ කියලා ක්ලාස් එක තනිකර කන්වර්සේෂන් එකක් යන්නේ එහෙම තමයි ඊළඟ සතියේ ඉඳන් මේ සතියේ කවුරු කොහෙන් ඒ විදිහ දන්නේ නැහැ නේ ඒක හන්ද මම මයික් ඔෆ් කරලා තියන්න ඕකේ මෙතන පුතේ moves තුනක් විතර ප්ලේ කරන්න පුළුවන් knight f3 knight c3 d4 main moves ඕක හැබැයි මම රෙකමන්ඩ් කරන්න ඔයාලට knight c3 ඇයි ඔයා මේ queen attack කරන ගමන්ම මොකද කරන්නේ knight කෙනෙක්වත් එළියට ගන්නවා අපි මේ දවස් ටිකේ group C delta class එකේ කතා කරන් යන opening principles ගැන එතකොට delta එකේ ළමයි අනිවාර්යෙන් මේ move එක කියන්න නැත්තම් එහෙම දෙනවා මං කෝට්ටක් කරා හරි
නෑ වසන්ති. වසන්ති ඇල්ෆා කියන්නේ. දිල්නුක මතකයි නේද? ඔව් මතකයි නම් හොඳයි. හරි ඕකේ. ඉතින් අපි පීසස් ගන්න ඕන පුතේ ඕපනින් එකේදී ඉත්තන්ට ඇටැක් කරන ගමන් ඔපෝන්ට වාදයක් වෙන්න. එතකොට තමයි ඔපෝන් මිස් එකක් ගන්න. සමහර ළමයි මෙතෙන්දී අදිනවා මරු මූ එකක්. අන්න නිකන් දාන්න බලන්න මෙතෙන්දී වයිට් විදියට ඔයා බ්ලැක් අදිනවට කැමතිම මූ එක මොකද්ද කියලා. මාත් පොඩි කාලේ බ්ලැක් මේක අදින කම්ම තමයි බලන්නේ. මාත් එක්ක 3-4 දෙනෙක්ම ඕක ඇදලා පැවිදිලා කියලා. මොකද්ද මෙතන ඔයා බ්ලැක් අදිනවා නම් කැමතිම මූ එක. දැන් කුයින් අදින්න එපා. කුයින් කොතෙන්ට අදිනවා නන්ද කැමති. ලෙහන්ස තමයි හරිම ආසෙක තු. තුසඳ දාලා තියෙනවා ආසෙක. දුල්නෙත් හරි ආංශික දාලා තියෙනවා. හරිනේ මේ මං කියන්නේ. නෙරිතුත් හරි ආංශික දාලා. දැන් බලන් ඉන්නේ කුයින් මෙතෙන්ට යනකන්නේ. yes come on. මොකද්ද මූ එක වයිට් මූ එක. එන්න බලන්න. මේක දැනන් ඉන්න ඕන. හරි සරල කතාවක් තියෙන මෙතන. ප්‍රමෝදී මේ හලෝ වෙත්මා කෝ අයියා. yes bishop b5 simple tactic queenට ටටා බායි කියන්න පුළුවන්. queen ඉවරයි. හරි. ඉතින් පොඩි කාලේ මම හරි ආසාවෙන් ඕක ප්ලේ කරනකම් බලන් හිටියා. හැබැයි ටික කාලයකදී මම ලොකු වෙද්දී ඔපෝනන්ට්ලා මේක ප්ලේ කරේ නෑ. හරි. ඉතින් පොඩි කාලේ තමයි ඔය හම්බෙන්නේ. ඉතින් පස්සේ ඒ ඉගෙන ගන්න එපා. ඉතින් මෙතන බ්ලැක් ප්ලේයර් queen e6 ප්ලේ කරනවා. මේක ඕපනින් එකේ මූව් එකක්ද? නෑ. ඔන්න ඔපෝනන්ට් වැඩේ අනාගෙන තියෙනවා. බලන්න එයා ප්‍රිපෙයාර් වෙලා නේ. එයාගේ ඕපනින් එක ප්ලේ කරගන්නවත් දන්නේ නෑ. හරි මේක ප්ලේ කරන්න පුළුවන් බැරි කමක් නෑ. හැබැයි මට හිතෙන විදියට එයා නිකන් චෙක් එකක් දෙන්න උවමනාවට තමයි මේක ප්ලේ කරලා තියෙන්නේ. හරි ඉතින් මේ වගේ වැඩ කරන්න එපා පුතේ. හරි ටෝර්නමන්ට් එකට යන්න කලින් අඩුම ගානේ ඕපනින් එකේ මූව්ස් පහක්වත් හරියට ප්ලේ කරන්න ඉගෙනගෙන යන්න. හරි පොඩි දරුවන්ට ඕපනින් එක එච්චර වැදගත් වෙන්නේ නැති බව ඇත්ත. හැබැයි ඔයා පොසිෂන් එක මුලින් ඉඳන්ම අනාගත්තට පස්සේ පීසස් ඕන් නැති තැන් වලට ඩිවෙලොප් කරගත්තට පස්සේ මුළු ගේම් එකම අර කලවම් අච්චාරුවක් වගේ වෙනවා පුතේ. මම ඕකට හොඳ උදාහරණයක් පෙන්නුවා ඩෙල්ටා ක්ලාස් එකේදී. මතකද ගහක් වැටෙන වීඩියෝ එක? හරි මම පුතාලට ඒක ඊළඟ සතියේ පෙන්වන්නම් වීඩියෝ එක. දැනට මම කටින් කියන්නම් මොකද්ද වෙන්නේ කියලා. ලොකු සුලිසුලඟක් එනවා නගරයකට. හරි ලොකු සුලිසුලඟක්. මේ ළඟදිත් ආවනේ ලංකාවට එකක්. ඕගලන්ගේ ගෙවල් වල ගසුත් කඩන් වටනවද? නෙලිත් නා යට වුණා. නෙලිත් පීන හිටියේ. නේ නෙලි. ඔව් නෑ කිව්වොත් නෙලිත් පීනවා. හරි. ඔව් පීනපු කට්ටියක් ඉන්නවා. ගස් ඌලඟට ගහගෙන ගිහපු කට්ටියක් ඉන්නවා. ස්ටෙලිනාව ගහගෙන ගිහිල්ලා තිබ්බා. හරි. පස්සේ කොළඹ පැත්තෙන් හොයාගෙන තිබ්බ ස්ටෙලිනාව ගහගෙන ගිහින්. ඉතින් ඔය නගරයට පුතේ හුලං ආවට පස්සේ එක විශාල ගහක් මොකද වෙන්නේ? කඩන් වටනවා බිමට. හරි. ඇයි මේ ලොකු ගස් කඩන් වැටෙන්නේ බිමට? හුලං වල ආව ගමන්. අනිත් ගස් එකක්වත් කඩන් වැටෙන්නේ නැහැ. මේ සමහර ගස් විතරක් කඩන් වැටෙනවා. ඇයි ඒ? මැසේජ් එකක් දාන්න බලන්න මට. ඇයි ඔක්කොම ගස් කඩන් නොවැටි සමහර ගස් විතරක් කඩන් වැටෙන්නේ? ඔව් මට හරි උත්තරය ඇවිල්ලා තියෙනවා. එයාගේ මුල ශක්තිමත් නැති හින්දානේ. මොකද මුල උඩ තමයි පුතේ කඳන් තියෙන්නේ නේ කඳන් තියෙන්නේ අතු තියෙන්නේ ගෙඩි තියෙන්නේ ඒකේ වාසය කරන සත්තු ඉන්නේ ඔක්කොම ඉන්නේ මොකක් උඩද මුල උඩ තමයි අනිත් ඔක්කොම හැදිලා තියෙන්නේ. ඉතින් පුතේ ඕපනින් එකේදී ඕපනින් එක කියන්නේ අපේ ගේම් එකේ මුල නේද? ඕපනින් ගේම් එක තුනකට කැඩෙනවා. හරි චෙස් ගේම් එකක් කොටස් තුනකට කැඩෙනවා. මොකක්ද ඒ කොටස් තුන? ඕපනින් එක මාත් එක හයියෙන් කියන්නේ. ඕපනින් එක
ඕලාවන්න කියන්න බලන්න ඉතුරු එක. ඈ මොකද්ද සනුතිනි ඕපනින් එකට පස්සේ මොකද්ද තියෙන්නේ? මිඩල් ගේම් එක අන්තිම ගෑල්ල එන් ගේම් එක හරියටම හරි ඩිසි. ඉතින් පුතේ ඕපනින් එක මිඩල් ගේම් එක එන් ගේම් එක. හරි. ඉතින් ඔය ඔක්කොම හැදෙන්නේ මිඩල් ගේම් එක එන් ගේම් එක ඔක්කොම හැදෙන්නේ ඕපනින් එක උඩ. එතකොට ඕපනින් එකේදී වාට මූස් පහක්වත් හරියට ගහගන්න බැරි නම් පිස්සු නටනවා නම් ඕපනින් එකේදී මිඩල් ගේම් එකයි එන් ගේම් එකයි નિરાයාසයෙන්ම අවුල් වෙනවා. ඔපොනන්ට් හොඳට ප්ලේ කරනවා. හරි. ඉතින් ඔන්න දවස් 20ක් තියෙනවා ඕපනින් එක ගොඩ දාගන්න පුළුවන්. හරි. වැඩි ඕනේ මූස් පහක් දැනගත්තම හොඳට මැදි. ඉත්තු ටික කොහෙට දෙන්න ඕන කියලා දැනගත්තම ඇති. වේරියේෂන්ස් කටපාඩම් කරනවා කියනනම් මෝඩ වැඩක් ආ. තේරුම් ගන්න එක ඉත්තු ටික කොහාට ඩිවලොප් කරන්න ඕන මොකද්ද මිඩල් ගේම් ප්ලෑන් එක කියලා තේරුම් ගත්තම හොඳටම ඇති පුතේ. ඕවා මම ඉස්සරහට උගන්වනවා ඔයගලන්ට බය වෙන්න එපා. හරි? ඊළඟ බදාදා ඉඳන් වැඩ කරන්න තමයි තියෙන්නේ. හරි? ඕකේ. මේ ගේම් එක ඉස්සරහට යනවා පුතේ. Queen E2 මේ මූව් එකත් එච්චර හොඳ මූව් එකක් නෙමෙයි. මේ ඔපෝනන්ට් queen එළියට ගන්නවා නම් ඔයා මොකද කරන්නේ? ඔයා shape එකේ queen පාවිච්චි කරලා ඉත්තු එළියට ගන්න. ඊට පස්සේ මේ queen ටික වෙලාවකින් කැපෙනවා. හිර වෙනවා. හරි? ඕකේ. Queen E2 මේක මෝඩ මූව් එකක්. then bishop takes E2 C6 ඇද ගන්න. ඇද ගන්නවද ඔය ලවන්‍ය බෝඩ් එකේ ඇද ගන්න කේෂි සාන්තිනි එල්නුක බෝඩ් එකේ ඇද ගන්න මේ මූව්ස් ටික මොනවද බැලුවේ Queen E6 ගියා Queen E2 දැම්මා Queen takes bishop takes knight C6 සමුදික අවධානයෙන් නේද බිනුල මොකද කරන්නේ ඉත්තොන්ගේ ඉත්තු කරකෝ මොකද කරන්නේ මෙහෙ බලාගෙන ඉන්න ඕනේ බිනුල ඈ okay good සෙහඳුලේ නංගි දෝ ඉන්නේ මල්ලිද නංගිද අක්කද මල්ලිද ඕකේ බලාගන්න bishop b5 හරි white මේ knight එක pin කර අපි ඕපනින් එකේදී ඉගෙන ගන්න එකම ඉත්තව දෙපාර තුන් පාර අදින එකත් හොඳ වැඩක් නෙමෙයි කියන. anyway මේ මෙහෙම තමයි ඕගලන් ගේම්ස් යන්නේ. බලන්න අප්‍රසන්නයි. හරි? මේව බලද්දී අපිට ප්‍රෙෂර් නගින එක තමයි වෙන්නේ. හරි? සුරස් එහෙම ප්‍රෙෂර් මේ එකක් ළඟ තියාගෙන ඉන්නේ මැෂින් එකක්. මොකද ඕගලන් ගේම්ස් බලද්දී අපිට ප්‍රෙෂර් වැඩි වෙලා අපි ලෙඩ වෙනවා. හරි? ඕකේ. bishop d7 pin එක අන්පින් කරනවා. Then bishop a4. I don't know why he played that. හරි කිසිම හේතුවක් තියනවද මේ මූව් එකට? නෑ නේද? එකම ඉත්තව ඕපනින් එකේදී ආය අදින්නේ නැහැ. ඒ වෙලාවේ ඔයගොල්ලෝ අනිත් ඉත්ත අදින්න ඕන. That's what you should do. මේ ගේම් එකේ අයිතිකාරයත් මෙතන ඇති. හරි. ඉතින් පුතේ මෙතෙන්දී knight f6 play කරනවා black අදින play. හරි මං කියන්නේ මේ ගේම් එක ප්ලේ කරපු පුද්ගලයා මෙතන ඉන්නවා. හරි. ඔන්න දැන් ඔතනින් පස්සේ නම් ඔන්න white player හොඳට ප්ලේ කරන්න ගන්නවා. මෙතනින් පස්සේ මට සතුටුයි යා ප්ලේ කරපු විදිය ගැන ගේම් එක. black ප්ලේ කරපු player නම් ගේම් එක බලා ගන්නකෝ ඔයගොල්ලෝ මොකද කරන්නේ කියලා. හරි බලන්න කොච්චර හොඳ ගේම් එකක්ද එයා අතාරින්නේ කියලා. knight f3 මෙතනින් පස්සේ white ඔන්න හොඳ p20 ඇවිල්ලා හොඳට ප්ලේ කරන්න ගන්නවා. a6 no reason for that. හරි සම්වට එයාලා හිතන්නේ නැති මම මෙතට ඇවිල්ලා c7 attack කරා කියලා. ඇත්තටම තේරුමක් නැහැ පුතේ. ඉතින් knight b5 આવොත් එimhe queen side castle කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැනේ. ඉතින් ඒකෙන්ද a6 not needed. anyway a6 play කරා. castle ඔන්න white හොඳ වෙලා දැන්. white මතක් වෙලා දිනවා pieces ටික එළියට ගන්න. e6 now white is playing a3. මේ move එකටත් මට හේතුවක් හිතා ගන්න බෑ. හරි මෙහෙම time එක waste කරන්න හොඳ නෑ පුතේ. ඔයාගේ pieces ටික එළියට ගන්න ඕන. black bishop c5 play කරනවා හොඳයි. black pieces එළියට ගන්නවා d3. හරි. knight g4.
ඕකේ. බ්ලැක් මොකද්ද මේ කරන්න හදන්නේ? මේ කපන්නේ. කපන එක හොඳයි. මැසේජ් එකක් දාන්න බෑ මම කියලා දීලා තියෙනවා කලින් ක්ලාසස් වල. ඔයගොල්ලෝ කලින් කැන්සල් වෙලා තියෙනවා මම ඔක් ගැන කියලා දීලා තියෙනවා අයන්නේ ඉඳන් ආයන්න දා. නැති කට්ටියත් ඇති අම්මේ සනුතිනි ඔහොම හිටියොත් නින්දයි කෙලින් ඉන්න. සනුතිනිට මම මේ කියන්නේ කෙලින් ඉන්න. හේතු වෙලා නේද ඉන්නේ. මෙලීෂා, තෙවාන්, රණුකි, අබිනු, මිනුල, රෙහන්සා කැමරාසොන් වෙන්න ඕන. තෙවාන් දොයිද? මෙලීෂා ඉන්නවනේ. තේවානේ සිය. තේවානේ. හරි ඕකේ බලමු. ඉතින් අපි මේ ගේම් එක බලාගෙන යන්නේ. ඉතින් පුතේ මෙතෙන්දී white bishop cut c6 කරනවා. මේක ඇත්තටම හොඳ මූව් එකක් නෙමෙයි. මොකද අපි එයාගේ මේ හිර වෙච්ච බිෂොප් එක ඉම්ප්‍රූව් කරලා දෙනවා. කිසිම වෙලාවක පුතේ ඔයා එක්ස්චේන්ජස් කරන්න එපා. මම මේක ඉස්සරහට උගන්වනවා. මම මේ දැනට ඔයගලන්ට උගන්වන්නේ මොනවද කියලා කියලා දෙන්නේ. ඒව ඉගෙන ගත්තේ නැති වුණාම වෙන දේ තමයි මම මේ කියලා දෙන්නේ. මේ bishop cut c6 wrong. ඇයි? අපි මේ කොහෙවත් හිටපු මේ හිර වෙච්ච බිෂොප් එක ඉම්ප්‍රූව් කරලා දෙනවා හොඳ ස්ක්වයර් එකකට. හැබැයි පුතේ මේ black මෙන්න මෙතෙන්දි මෝඩ වැඩක් කරනවා. මෙහෙම වැඩ කරන්නේ ඔගොල්ලෝ ටැක්ටික්ස් හරියට නොකරම. මෙතන ටැක්ටික්ස් පුළුවන් කට්ටිය අත උස්සන්න බලන්න හොඳට. අත උස්සලා මැසේජ් එකක් දාන්න මට පුළුවන් කියලා. හරි. මට මැසේජ් එකක් වුණ හැමෝගෙම ටැක්ටික්ස් ඔයාලට පුළුවන්ද බැරිද? ඕකේ. අනිත් අය. හරි. ඔයගොල්ලෝ අම්මටත් කියන්න මම මොකද්ද දුන්න උත්තරේ කියලා ඈ. මට ටැක්ටික්ස් පුළුවන්ද බැයිද කියලා මොකද්ද දුන්න උත්තරේ කියලා අම්මලටත් පොඩ්ඩක් කියලා තියන්න මම මෙහෙම එකක් තමයි සර්ට කිව්වේ කියලා. හරි. හයි දිල්නුක කිව්වද? ලවන්න නම් නෝ කියලා දාන්න. සයවනොත් කියනවා මට පුළුවන් කියලා. ප්‍රමෝදිට පුළුවන්ද ප්‍රමෝදි? ටැක්ටික්ස්. වසන්දිට පුළුවන්ද වසන්දි? හල්ලෝ සෙනුරි ටැක්ටික්ස් පුළුවන්. ඔව්. හරි. ඔය ටැක්ටික්ස් පුළුවන් කියන කට්ටිය පෙළපොත හම්බුනාම බලන්න ඔයා ටැක්ටික්ස් දන්නවද නැද්ද කියලා. හරි. ඊට පස්සේ අම්මට කියන්න. අම්මලා දකි ඊට පස්සේ කට්ටිය ටැක්ටික්ස් පුළුවන්ද බැයිද. හරි. ඉතින් පුතේ ඕගොල්ලෝ මෙන්න මේ වගේ මිස්ටේක්ස් කරනවා. දැන් මෙතන මෙයා බිෂොප් කට් F7 කරනවා. හරිම නරක මූව් එකක් බිෂොප් කට් F2. හරි. ඔයා ඔයාගේ ප්‍රශ්නේ විසඳගන්නේ නැතුව ඔයා යනවා ඔපෝනන්ට් ප්‍රශ්නයක් දාන්න. හරි. කවුන්ටර් ඇටෑකින් පුතේ හොඳයි. හැබැයි පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. කවුන්ටර් ඇටැක් එකක් කියන්නේ මොකද්ද? ඔයාට ඇටැක් එකක් තියෙද්දි ඔයා අනිත් පැත්තේ කෙනාට ඇටැක් එකක් කරන්න යනවා. දැන් මෙතන තියෙන ඇටැක් එක මොකද්ද? Yes attack right? චෙක් එකකුත් එනවා. ඒක කැපුවා. එහෙම තියන්න ගියාට පස්සේ මේව කැපුවම හරියනවා. නෑ මතක තියාගන්න ඕන ඔයා මෙතන චෙක් එකක් තියෙනවා කියලා. හරි. ඉතින් පුතේ මෙතෙන්දී white rook cut F2 කරනවා. knight ගෙන් rook කැපුවාම white king ගෙන් මේ knight එක කපන්නේ නෑ. මොකද්ද white අදින move එක? ඔන්න දැන් අවස්ථාව ගන්න. හරි සරලයි. yes මෙතන චෙක් එක යාට අමතක වෙලා තියෙනවා. bishop cut d7. හරි. ඉතින් පුතේ මම මේ ගේම් එක පෙන්නුවේ මේ ගේම් එක හරි සිලි ගේම් එකක්. හරි.
තේරුණාද? මෙහෙම වෙන්නේ ඔයගොල්ලෝ මේ බ්ලැක් විදියට ප්ලේ කරන්නේ ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් නොකරම්. ඔයගොල්ලෝ කොච්චර හොඳ වුණත් ඔයගොල්ලෝ කොච්චර හොඳයි කියලා හිතන් හිටියත් පුතේ ඔයගොල්ලන්ගේ ටෝර්නමන්ට් ගේම්ස් තරම් බැලුවට පස්සේ මෙහෙම තමයි තත්ත්වය. හරි? තේරුණාද? රේටඩ් ප්ලේයර්ස්ලා ගේම් අරන් බැලුවත් මෙච්චරයි තත්ත්වය. හරිම 2.50 වැරදි කළා තමයි ඕගොල්ලෝ පරදින්නේ. එහෙම වැරදි වෙන්නේ ඇයි කියලා හිතන්න ඕන. ඇයි පුතේ එහෙම වැරදි වෙන්නේ ඔයාගේ අතින්? එහෙම වැරදි වෙන්න හේතුව මං කියලා දෙන්න පුතාට. පුතාලා කැමතිද දැනගන්න හේතුව. ඇයි ඔයාගේ අතින් වැරදි වෙන්නේ? ගේම් එක ඔයාලට හිතා ගන්න බැරි විදියට පරදින්නේ ඇයි කියලා. ඔය දැනගන්න කැමති නේද? දැන් මෙතන සමහර වෙලාවලට ශ්‍රිදෙන විදියට පරාද වෙච්ච කට්ටිය ඉන්නවා. හරි? නේද? සමහර ටෝර්නමන්ට්ස් තියෙනවා very bad. පරදිනවා ඉවරයක් නැහැ. ඔයාලට හිතා ගන්න බෑ ඇයි ඔයා පරදින්නේ කියලා. නේද? සමහර රවුන්ඩ්ස් තියෙනවා ඔයා යන්නෙම මෙයාත් එක්ක ප්ලේ කරන කලින් පරද්දලක් තියෙනවා. හැබැයි ඔයා පරදිනවා. ඇයි එහෙම වුනේ? හේතුව තමයි පුතේ පළවෙනි හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව ඔය අර කූඹියා වගේ කලින් ඒ ටෝර්නමන්ට් එක වෙනුවෙන් වැඩ කළා නැතිකම. ඒක පළවෙනි හේතුව. ඔයා කලින් වැඩ කළා නැත්තම් ටෝර්නමන්ට් එකට. හරි? මොනවද කරන්න ඕන වැඩ කියලා මම ඊළඟ සෙෂන්ස් වලදී කියන්නේ. දෙවෙනි වැඩේ තමයි පුතේ ඔයා හිට ගේම් එකේදී හිතන විදිය වැරදි. මේක මෙතන ඉන්න හැම දරුවෙට්ටම තියෙනවා. හරි? මං ගෲප් C එකේ ගෲප් C ඇල්ෆා ඩෙල්ටා ක්ලාස් වල ළමයිට පුළුවන් තරම් මේක විසඳන්න try කරා. ඒක සාර්ථකත් වුණා. මේ ජනවාරි මාසෙදි විතරක් 5 දෙනෙක් රේටඩ් වෙලා තියෙනවා. මම මේ තොරතුරු දාන්නම් ගෲප් එකට. මේ මෙතනත් ඉන්නවා. ඕ. මෙස් අය ඉන්නවා, ලෝචන ඉන්නවා. මේ රේටඩ් ප්ලේයර්ස්ලා. තව කවුද අපේ ඉන්නේ? චටුම ඉන්නවා. කීප දෙනෙක් ඉන්නවා මෙතන රේටඩ් කට්ටිය. ඒ කියන්නේ ගෲප් C එකේ ඉඳලා රේටඩ් වුණු කට්ටිය. හරි? ඔකේෂන් ඉන්නවා ගෲප් B එකේ රේටඩ්. ෂේල්, ස්ටෙලීනා. ඉතින් ওই කට්ටිය පුතේ රේටඩ් වෙන්නේ හරි ඔයගොල්ලෝ කල්පනා කරන්න බෑ රේටඩ් ප්ලේයර්ස්ලා වෙන්නේ ඔයාලා හිතන විදිය ඉම්ප්‍රූව් නම් කොහොමද ගේම් එකේදී හිතන්න ඕනේ කියලා දැනගන්න ඕනේ. හරි? ඉතින් අපි ඕකට වැඩ කරන්න ඕන, අපි ඕක ඉගෙන ගන්න ඕන. ඕක එක දවසින් කරන්න බෑ. ඒකයි මම මේ කැම්ප් එක දවස් 4ක් දාලා තියෙන්නේ. පුතාලට පහසු විදියට සතුටින් අපි ඉගෙන ගමු කොහොමද මේක කරන්න ඕනේ කියලා. දැන් පුතාලා හිතා ගන්න ඕන එක දෙයයි. මම මේ කැම්ප් එක ඉවර වෙද්දී මම රේටඩ් ප්ලේයර් කෙනෙක් වෙනවාමයි කියලා. හරි එහෙමත් නැත්නම් මගේ රේටිං එක ඊළඟ ටෝර්නමන්ට් එකේදී 50කට මෙහා වැඩි කරගන්නවා කියලා. හිතාගමුද? ඕකේ. S2 පියා ගන්න හොඳට. Yes sir. Close your eyes. Okay. අබින්නා වැදගෙන. අද ගන්න එපා. S පියාගන්න. හිතාගන්න පුතේ ඊළඟ දවස් 20. ඒ කියන්නේ ඔයගලන්ට නිවාඩු හම්බෙනවා මේ 13 වෙනිදා. නිවාඩුව ඉවර වෙනවා කවද්ද? මාර්තු 3 වෙනිදා. ඕනවටත් වඩා පුතාලට කාලය තියෙනවා. දවස් 20කට ආසන්න කාලයක් තියෙනවා. ස්ටෙලීනා විකාර නොකර මේක බලා ගන්න. S පියා ගන්න හොඳ පුතා වගේ. හරි. ලුමිනි. හිතා ගන්න දවස් 20කට වඩා තියනවා පුතේ ඔයගොල්ලන්ට ඕගොල්ලන්ගේ චෙස් ජීවිතේ ඕගොල්ලන්ට ඊළඟට එන්න තියෙන විශේෂම ටෝර්නමන්ට්ස් වෙනුවෙන් වැඩ කරන්න. මේ දවස් 20 අපතේ අරින්නේ නැහැ. එහෙම හිතාගන්න. මම මේ දවස් 20 අපතේ අරින්නේ නැහැ. මම මගේ අම්මා තාත්තා වෙනුවෙන් මම මේ දවස් 20 හොඳට ප්‍රැක්ටිස් කරලා මගේ චෙස් ස්කිල් එක වැඩි කරගන්නවා රේටඩ් ප්ලේයර් කෙනෙක් වෙන මට්ටම දක්වා. ඔයාලට රේටින් එකක් තියෙනවා නම් මම මේ රේටින් එක තව 50කින් 60කින් ඊළඟ ටෝර්නමන්ට් එකේදී වැඩි කරගන්න. එහෙම හිතා. ඒ වගේම පුතේ මම මේ කියන්නේ පුතාලට සෙල්ලම් කරන්න එපා, ටීවී බලන්න එපා, ෆිල්ම්ස් බලන්න එපා. එහෙම කියලා නෙමෙයි. හරි. පුතේ මේ දවස් 20 ප්‍රැක්ටිස් කරන්න මම ඕගොල්ලන්ට පොඩි මෙතඩ් එකක් දෙනවා. ඒ වගේම මම ඕගොල්ලන්ට පෙළ පොතක් එවනවා. ඒ පෙළ පොතේ මුල් කොටසේ තියෙන්නේ ඕගොල්ලන්ට චෙස් රේටඩ් ප්ලේයර් කෙනෙක් වෙන්න ඕන
ඔක්කොම ටැක්ටික්ස් ටික. ඇස් පියාගෙන මේක හොඳට අහගන්න. හරි? මම ඔයාලට මොනවද එවන්නේ? මම පෙළ පොතක් එවනවා. හරි? ඒ පෙළ පොතේ පුතේ මුල් ටිකේ තියෙන්නේ ටැක්ටික්ස්. හරි? මං හිතනවා පුතාලා ටැක්ටික්ස් ගැන දන්නවා කියලා. දැන් මෙතන බහුතරයක් කියනවා දන්නවා කියලා. ඒ ටැක්ටික්ස් ටික පුතේ හැකිතාක් ඉක්මනට ඉවර කරලා දාන්න. හරි? මොකද පුතේ මේ අපි ඉගෙන ගන්න යන සිස්ටම් එකේ මම ඔයගලන්ට රහස් ක්‍රමයක් උගන්වන්න හදන්නේ. හරි? මේ රහස් ක්‍රමය හරියන්න නම් හරි? ඕගොල්ලෝ ටැක්ටික්ස් හොඳට දැනගෙන ඉන්න ඕන. ඒක නැතුව මුකුත් කරන්න බෑ. ඒක හන්දා හොඳ පුතාලා වගේ ඊළඟ සතිය වෙද්දී try කරන්න පෙළ පොතේ පුළුවන් උපරිම ඉවර කරලා දාන්න. දැන් හිතට ගන්න මට නිවාඩු දවස් ටික තියෙන ඊළඟට මේ සිකුරාදා නිවාඩු හම්බ වෙනවා. සිකුරාදා වෙද්දී පුතාලට පෙළ පොත හම්බ වෙනවා අතට. ඒ පෙළ පොත ඊළඟ සතියේ බදාදා වෙද්දී මට සතුටු හිතෙන තරමකට ඉවර කරනවා කියන. හිතාගත්තද? හිතාගත්තු කට්ටිය අත උස්සන්න. ඇස් අරින්න නැතුව අත උස්සන්න. පෙළ පොත ආපු ගමන් පෙළ පොතේ උපරිම ඉවර කරන්න. පුළුවන් උපරිම ඉවර කරගන්න. මං කියන්නේ පෙළ පොතම ඉවර කරන්න. ඔයාට කොච්චර ඔයාට කූඹියෙක් වගේ වැඩ කරන්න ඕනද කොච්චර සක්සස් වෙන්න ඕනද කියලා තමයි ලිමිට් එක තීරණය වෙන්නේ ඒක මත. හරි පොතම ඉවර කරන දරුවෝ තෙදි. හරි. පුතාලා දැක්කද මම පැටවුන්ට පොතක් දාලා තිබ්බ ගෲප් එකට. මං කියලා තිබ්බ ඒක print කරගන්නත් එපා කියලා. හම්බුනේ නැද්ද? අන්න ඒ පොත මේ දවස් දෙක ඇතුළත ඉවර කරන්න. හරිද? මොකද්ද කරන්න ඕන? මම පුතාලට මේ සෙෂන් එක ඉවර වෙද්දී පොතක් දානවා ගෲප් එකට. මේ දවස් දෙක ඇතුළත ඒ පොත ඉවරයක් කරලා දාන්න. one movement තියෙන්නේ. one movement වලට පයින් ගැහුව හැකි නේද? ස්ටෙලීනට නිකන් අර මූණේ මලක් පිපුණ one movement කියව ගමන්. මේ හරි කැමති නේ ඔයගොල්ලෝ one movement කරන්න. තේවා one movement නම් මොනවද නේ? අපි දුනාට නෝ. හරි ඕකේ. good. ඉතින් පුතේ one movement තියෙන. හැබැයි ඒක කරන්න කියන්නේ ඔයගොල්ලන්ට one movement පුරුදු වෙන්න නෙමෙයි. ඔයගොල්ලන්ට thinking logic එක පුරුදු වෙන්න. ඔයගොල්ලන්ගේ engine එක start කරව ගන්න. හරි? තේරුණා දැන් මෙච්චර කාලයක් මුකුත් නොකර ඉඳලා මෙතන ඉන්නවා. හරි? මුකුත් chess වැඩක් නොකර හිටපු දරුවෝ ඉන්නවා මෙතන. ඒ කට්ටියගේ මොලේ මලකඩ කාලා තියෙනවා. ওই මලකඩ ටික අයින් කරලා මොලේ වැඩ කරවල ගන්න තමයි මම මේ පොතේ එව්වේ. ඒක හන්දා ලේසි කියලා නිකන් නොකර ඉන්න එපා. ඒක එව්වේ ලේස් කරලා ඉවර කරන්න. ඔයගොල්ලන්ගේ මොලේ එන්ජින් එක ස්ටාර්ට් කරන්න. ඉතින් පුතේ වැඩ දෙකක් තියෙනවා ඔයගොල්ලන්ට කරන්න. මුලින්ම මම ගෲප් එකට දාන පොත දැනටම මම පේඩ් ගෲප් එකට කලින් දැම්මා. හරි? ඔයගොල්ලන්ටත් එවන්න නැති මම ආයෙත් ගෲප් එකට දාන්නම්. ඒ පොත ඉවර කරන්න. ඊට පස්සේ මම පෙළ පොත එවනවා. හරි? පෙළ පොත ගැනත් විශේෂ දෙයක් කියන්න තියෙනවා කියන්න. හරි. ඔයගොල්ලන්ට එවන සිලබස් පොත. ඒක පුතේ සරලවම කිව්වොත් මේ ලෝකේ එක චෙස් ඇකඩමියකින්වත් මං හිතන්නේ එහෙම පොතක් ඕගොල්ලන්ට දීලා තියෙනවා. ඒක සර්ප්‍රයිස් එකක් ඈ. බලන්න පොත ආවට පස්සේ හරි බලන්න පොත ආවට පස්සේ අම්මට ප්‍රින්ට් කරලා ගෙනල්ලා දෙන්න කියන්න. ඔයාලා හරි සතුටු හිතේ ඒක දකිද්දි ඒ පොත ඔයාටම හදපු එකක්. මම ඊට වඩා කියන්න යන්නේ නැහැ. ඒක ඔයාටම මම හදපු. හරි? ඒක ඔයාට විතරයි පාවිච්චි කරන්න බෑ. වෙන කාටවත් ඒක පාවිච්චි කරන්න බෑ. වෙන කවු හරි print out අරගෙන ගියයි කියලා එයාට පාවිච්චි කරන්න බෑ. ඇයි කියලා බලන්න පොත ආවට පස්සේ. හරි? එහෙනම් සර්ප්‍රයිස් එකට ලෑස්ති වෙලා ඉන්න. හරි? ඉතින් අපි පුතේ ලෑස්ති වෙන්නේ හොඳ ගමනක් ආරම්භ කරන්න. මතක තියාගන්න මේ කැම්ප් එකට ජොයින් වුණත් නැතත් පුතේ දවස් 20ක් තියෙනවා. මේ දවස් 20 ප්‍රැක්ටිස් කරොත් ඊළඟ ටෝර්නමන්ට්ස් ඔක්කොම කොට දාගන්න පුළුවන්. හරි? හරියට ප්‍රැක්ටිස් කරමු, වැඩ කරමු. වැඩ කරොත් අනිවාර්යෙන් රිසල්ට්ස් තියෙනවා. එහෙමනම් ඊළඟ බදාදා මම එනවා ඔයගොල්ලන්ව හම්බෙන්න රහස් ක්‍රම ගොඩකුත් අරගෙන. හරි? එතකොට වැඩ කරලා තියෙන්න ඕන. හරිද? හොඳ පුතාලා වගේ එහෙනම් හරි අම්මලාව සතුටු කරන්න. අම්මලාව සතුටු කරන දේ ඔය කාලෙදි කරේ නැත්නම් අපේ වයසට ඇවිල්ලා කරන්න හරි අමාරුයි. හරි? ඉතින් ඕගොල්ලන්ගේ ජයග්‍රහණ වලින් තමයි ඕගොල්ලන්ට අම්මලාව සතුටු කරන්න පුළුවන්. ඒ වැඩේ කරන්න. හොඳ පුතාලා වෙන්න. එහෙනම් අපි හම්බෙමු ඊළඟ සතියේ. බයි. Bye Abdul, bye Kavinya, bye Tusunda, bye Chatum, bye Lehansa, bye Miguel, bye Stelina, bye Shale, bye Dilnoka, bye Messa, bye Vasandi, bye Sayam.
සෙලිනා එහෙනම් අපි ගිහින් එන්නම්. අනුගි, ඉසිත්, ලුමිනි, සෙනඳු, සෙනුරි, ප්‍රමෝදි, වෙත්මා, ලවන්‍ය, සනුතිනි, නෙලිත්, දුල්නෙත්, යනුලි, Samsung Galaxy SM A07 5F. Bye. සාරා, ලෝචන, තෙවාන්, වෙත්මා, අඩ්ලන්, මිනුල, මයිලිෂා, රණුකි. එහෙනම් good night.